හායි හලෝ කොහොමද good morning ඔන්න ගොඩ කාලෙකින් ආයෙත් vlog එකක් අරන් ආවා. අද මේක real life vlog එකක්. ඉතින් ඔන්න උදේ මම නැගිට්ටා මොන හොදලා කරලා මුකුත් නැහැ. මේ තමයි ඇත්තම උදේට නැගිට්ටාම තියෙන විදිහ. දැන් මුකුත් කැත කමෙන්ට් එහෙම දාන්න එපා. real life vlog එකක් කරන්නේ. ඉතින් උදේ ඇහැරුනේ මෙන්න මේගොල්ලන්ගේ සද්දේ ඇහිලා නිදාගෙන හිටියා බෑ. ඊට පස්සේ දැන් ඔන්න 7ටවත් නෑ. උදේ 7ටවත් නෑ හැරුණා. හැරලා බලද්දි රෑ වැස්සට මෙරු ඇවිල්ලා උංග කන්න කාක්කෝ ඇවිල්ලා. අපේ පැත්තේ නම් උන්ට මෙරු කියලා කියන්නේ. ඔයගොල්ලන්ගේ පැතිවල මොනවා කියනවද දන්නේ. ඉතින් කොහොම හරි බල්කනි එක ගන්න දෙයක් නෑ. උන්ගෙන් පිරිලා කාක්කෝ මෙතන ඉන්නවා. මේ 4-5ක් විතර පේන්නේ දෙන්නයි. කනවා ඉවරයක් නෑ. කනවා පියාඹලා යනවා ආයෙනවා. ඉතින් ඊට පස්සේ නැගිටලා ඔන්න දැන් මං ඇඳ හැදුවා. ඇඳ හදලා ඊළඟට තියෙන්නේ ඉතින් මං අද ජිම් යන දවසක්. ඒක නිසා සාමාන්‍යයෙන් මම නැගිටට පස්සේ කබඩ් එකෙන් ජිම් යන ඇඳුම අරන් ඇඳේ තියලා තමයි පහලට යන්නේ වොෂ් දාන්න කරන්න. ඉතින් කබඩ් එකත් හැඩි වෙලා තියෙන්නේ. දැන් ඔන්න පහලට ගියාම පහලත් විනාශයක් වෙලා තියෙන්නේ. මාළු ටැංකියටත් මෙරුව වැටිලා දැන් ටැංකියත් සුද්ධ කරන්න වෙනවා. මේක ඇත්තට මේ සිමෙන්ති ටැංකියක් තිබ්බේ. ඊට පස්සේ මං අතින් හොදන්න ගිහලා එක බිඳිලා හදිස්සියට බේසමකට දැම්මා මාළු එතන ඉන්නා මාළු 150-200ක් විතර. ඉතින් දැන් කොහොම හරි උන් ඒකට හුරු වෙලා ඊට පස්සේ ආය ටැංකියට දැම්මේ නැහැ. දැන් ඔන්න තවත් පොඩි දෙයක් සිද්ධ වෙනවා. ඒක මම ඔයගලන්ට ඉන්න බලන්න පෙන්නන්න පේන්නේ. මෙන්න මේ අලුත් කුරුල්ලෝ జాතියක් ඇවිල්ලා. මුන්ගේ නම නම් මොකද්ද කියන්න දන්නේ නැහැ. උනුත් 5-6ක් ඇවිල්ලා කාක්කෝ මදිවට දැන් මුනුත් ඇවිල්ලා දැන් මෙරුවන්ව කනවා. ඉතින් උන් දිහත් බලන් ඉඳලා දැන් මට මේක දකිද්දි බය හිතුනේ මේ දැන් මාළු ටැංකියටත් ඇටිලානේ. මාළු ටැංකියේ ඉන්න මාළු ටිකත් මුන් කාලදායිද දන්නේ කියලා. ඉතින් කොහොම හරි මාළු ටැංකියේ මාළු කාලා නැහැ. මෙරුව ටික කාලා ගියා. ඔයාලා කවුරු හරි ඒ කුරුල්ලන්ගේ නම් දන්නව නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. මම තාමත් ඒ කුරුල්ලගේ නම මොකක්ද කියන්නේ දන්නේ නැහැ. ඉතින් ඔන්න ඕකයි උදේ පාන්දර ගෙදර තිබ්බ තාත්තේ මේ දවස්වල වහිනවනේ වැස්ස දවස්වලට. ඒක තමයි මෙහි තත්ති. ඔයාලගේ පැතිවල කොහොමද කියන්න දන්නේ නැහැ. දැන් ඉතින් ඔන්න තියෙන්නේ ඉතුරු වැඩ ටික කරන්න. නැගිට ගමන් කිව්වනේ තාමත් මුණවත් මොකුත් හොදලා නැහැ. ඔන්න ඊට පස්සේ කුස්සිය පැත්තට ආවම මෙයා ඉන්නවා. මේ ඉන්නේ අපේ ලයික්. ඔයාගේ පිට මොකද වෙලා තියෙන්නේ? පිට තුවාල වෙලා නේද ඔයාගේ? ඔයා කොහෙද ගියේ තුවාල වෙන්න? ඔයාට සීටයිද? ඔයාව ලෙහන්න බෑනේ. ඔයා හපනවානේ කට්ටියට. මෙයාව අපි රැයට විතරයි ලෙහන්නේ. දවල්ට ලෙහන්න බෑ. මොකද ගේට් එක ඉස්සරහින් යන මිනිස්සුන්ටත් නිකන් කන්න හදනවා. ඉතින් ඊට පස්සේ උන් උදේ පාන්දරම රෙදි ටික හොදලා දැම්මා. වැස්ස දවස් නිසා වේලෙන්නෙත් නෑ. රෙදිත් ගොඩ ගහලා තිබ්බ ටික හොදලා දාලා දැන් ඔන්න උදේට කන්න ආවා. සාමාන්‍යයෙන් මං කන්නේ ඕට්ස්. දැන් අද ඕට් එක ඉවර වෙලා. ඉතින් ඒක නිසා සම්පෝෂ කන්න හිතුවා. දැන් තනියම මම සම්පෝෂ හදා ගන්න ඕන. අම්මා උදේ රුයලා තියෙන්නේ. ඊට පස්සේ මම අම්මව යවුවා කුටුකොළ ටිකක් කඩන් එන්න. දැන් නිකන් එනවා මල පැනලාව මට බැනලා වගේ. ඒකවල තියෙන වත්ත පහලේ හරිය මදුරුවක් ඉන්න. ඒක නිසා මං ගියේ නෑ. අම්මව හැව්වා. ඒකට තමයි මල පැනලා එන්නේ කඩාගෙන. ඉතින් මේ දැන් ඔන්න මම පොල් ගාලා මං ගොටුකොළ කඩන්න යවත්තට මට හිතුණා කැඳ එකක් බොන්න. ඉතින් දැන් ඔන්න ගොටුකොළ ටිකත් හොදලා ගහලා ඊට පස්සේ බලද්දි තවත් පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා. දැන් ගොටුකොළ ටික හොදලා කරලා බ්ලෙන්ඩ් කරන්න බලද්දි බ්ලෙන්ඩ් එක කැඩිලා. ඊටස් දැන් කරන්න දෙයක් නැහැනේ. සම්පෝෂකට සීනි හැන්දයි දැන් මම වැඩි සීනි කන්න හොඳ නැති නිසා මං ජිම් යන නිසා. ඉතින් සීනි හැන්දක් දාලා ඒක හදලා තියලා මේ විදිහට අනලා කරලා තියලා ඊපස්සේ ගොටුකොළ ටික කඩලා අරගෙන දැන් කරන්න දෙයක් නැහැ. මං ගෙඩිය දාලා කෙටුවා. කොටලා ඒකේ අර ඉෂ ටික ගත්තා. අරගෙන තමයි දැන් මම මේ කැඳ එක හදන්නේ. දැන් මට කන්න නෙමෙයි බොන්න හිතිලා ඉවරයිනේ. ඉතින් ඊට පස්සේ මට අර සාමනේ හිතුණොත් දෙයක් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ දැන් කොහොම හරි ඒක හදාගන්න තමයි හදන්නේ.
ගොඩු කළ පොඩ්ඩයි අම්මා කඩන් ඇවිල්ලා තිබ්බේ. එතකොට අර මේක කොටලා ඉෂ ටික ගත්තාම ලොකු ප්‍රමාණයක් නැහැ. මට ප්‍රමාණවත් ගානට ඊට පස්සේ මම පොල් ටික මිරික ගත්තා. දැන් මම මේකට ගොටු කළේකට පොල් කිරි දාලා ලුණු චුට්ටක් දැම්මා. දාලා උයපු බත් තියනවා. උයපු බත් හැන්දක් විතරක් හැන්දක් මේ චූටි හැන්දෙන් එකක් දැම්මා. දාලා ඒක ලිපේ තිබ්බා. ඊට පස්සේ විනාඩි 2ක්වත් යන්නේ මේක අර මද ගින්දරේ තිබ්බහම මේක රසට හැදෙනවා. ඊට පස්සේ ඉතින් අරගෙන බොන්න තමයි තියෙන්නේ. ඔන්න සම්පෝෂත් හැදුවා. දැන් ඔන්න කැඳ එකක් තියෙනවා. දැන් මම මොන හොදගෙන කරගෙන ආවේ. දැන් බීලා බලමු. රසට තිබ්බ ඇත්තට මම හිතුවේ නෑ ඒක එච්චර රසට තියෙයි කියලා. මම හිතන්නේ පොල් කිරි දාපු නිසා වෙන්න ඇති. ඒක මේ රසට තිබ්බ සීනිවත් මුකුත් දැම්මේ නෑ. නිකම් මේක බොන්න පුළුවන්. සීනි කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තට මේ කෝප එකක් විතරයි තිබ්බේ. වෙන කාටවත් දෙන්නවත් තිබ්බේ නෑ. ඉතින් ඒක නිසා මම තනියම හදාගෙන මම බිව්වා. දැන් ඔන්න ඊට පස්සේ ඔන්න මගේ අලුත් වතුර බෝතලයක් ගත්තා. ඒකට කූල් වතුර එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ආයේ කෙටල් එක තියනවා. හේතුව මේ මගේ කිරි පිටියක බොන බෝතලේ ඒක උණු වතුරෙන් හොදන්න ඕන බොන්න කලින් ප්‍රෝටීන් එක බොන එක. ඊට පස්සේ උදේ වරුවේ මගේ මේක ප්‍රධාන රාජකාරියක් ගන්නේ මම සලකන දෙයක් කුරුල්ලන්ට කැම දාන එක. ඉතින් මෙන්න මෙතන තාප්පෙට මම කැම ටිකක් තියනවා. ඒක තියන්නේ මේ කෙහෙල් කොළ එක තියලා. ඉතින් මේ එතන තියෙන ගස් ඔක්කොගේම කෙහෙල් කොළ ටික මම තමයි කෑලි කෑලි ඉරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ හැමදාම කෙහෙල් කොළයක් තියලා ඒකට බත් ටිකක් දානවා. මෙතෙන්ට මේ එනවා ලේන්නු, දෙමලිච්චෝ, මයිනෝ, ගිරව්, කොණ්ඩ කුරුල්ලෝ එක එක සත්තු වෙනවා කන්න. ඊට පස්සේ මෙතන කාමරංග ගහේ පොඩි ලෑල්ලක් තියලා තියෙනවා. එතෙන්ටත් එනවා කුරුල්ලෝ. මොකද මේ කාමරංග කන්න එනවනේ. ඒකට එතෙන්ටත් එනවා. ඉතින් ඒක නිසා එතෙන්ටත් මේ කැම ටිකක් තියෙනවා මේ තැන් දෙකටම. ඒක අනිවාර්යෙන් හැමදාම උදේට කරනවා. මේ අමතක කරන්නේ නැහැ. ඉතින් මේ වලත් ඒ වගේ හොඳ වැඩ කරා. ඒකේ ගොඩක්ම සතුට හිතෙන්නේ අර පාට කුරුල්ලෝ ඇවිල්ලා වට වෙලා කැම කද්දි මාර සතුටක් තියෙන්නේ. මේ ඉතින් කරලා බලන්න ඕගොල්ලෝ කරන්න නැත්නම් චූටි බත් ටිකක් ඔය හරි තැනක තියලා බලන්න. මාර සතුටුයි කුරුල්ල ගොඩක් ඇවිල්ලා වට වෙලා ඒක කද්දි. ඉතින් මෙතන තියෙන්නේ මම හිටවපු පැල ටිකක්. එකක් නම් ඒක වතුරෙන් පිරලා මම හිතන්නේ ඒක මැරිලා. ඔන්න ඊට පස්සේ මම දැන් උඩට ආවා. දැන් වොෂ් එකක් දාගන්න ඕන. මූණ හොදලා දත් මැදලා කරලා හිටියට මේ වොෂ් එකක් දාගෙන නැහැ. දැන් වොෂ් එකක් දාගෙන කෙලින්ම ලෑස්ති වෙලා ජිම් යන්න ඕන. ඉතින් වොෂ් එකක් දාගෙන එන්න. දැන් ඔන්න මම වොෂ් එකක් දාන් ආවා. ඇවිල්ලා ජිම් යන ඇඳුම ඇඳගත්තා. ඇඳගත්තට මම මේක උඩින් මේ මගේ ජර්සි එකක් ඇඳන් යන්නේ. දැන් වෙනදට ඇඳන් යන ජර්සි එක මේ හොදලා. එතකොට මේක තමයි ඇඳන් යන්නේ. බස් එකේ යන්න ඕන අම්මත් එක්ක. ඒක නිසා මේ උඩින් මේක දාගෙන යන්නේ. ඒක උඩින් දාගත්තට පස්සේ නම් අර කිසිම මේ ලස්සන ලුක් එකක් එන්නේ පොඩ්ඩක් නිකන් අර මෙලෝ රහක් නැති පෙනුමක් තමයි එන්නේ. ඒ වුණාට ඒක හොඳයි මේ බස් එකේ යන නිසා. මේ වෙනම ඇඳුමක් දාගෙන ගිහලා එතනින් මාරු කරගන්න බෑ. ඒකට ඒක වෙලා යනවා අපරාධ කාලේ. ඒක නිසා මෙහෙම දැන් යනවා. මොකද මේ අම්මත් එක්කනේ යන්නේ. ඒකට ෂේප්. ඉතින් මූණ බැලුවමත් පොඩ්ඩක් සතුටු හිතෙනවා. මොකද මෙහෙම මොනවත් ගාලා කරලා නැහැ. මොන බොඩි ග්ලෝ එකක් තියෙනවා. මම ඔයාලට මගේ ස්කින් කෙයාර් රූටින් එක පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්. මොකද මේ මම ස්කින් කෙයාර් රූටින් එක සෑහෙන වෙනස් කරා. මේක තමයි මම පාවිච්චි කරන ටෝන් එක. ඊට පස්සේ බොඩි ලෝෂන් එක, සන්ස්ක්‍රීන් එක. ඉතින් ඒ තුනම මේ මාර හොඳයි. ඊට පස්සේ දැන් ප්‍රෝටීන් එක දාගන්න ඕන බොටල් එකට මේ වර්ක්අවුට් එකෙන් පස්සේ බොන්න. ඒකත් දාගෙන කරගෙන ඊට පස්සේ ජිම් එකට ගෙනියන බඩු ටික බෑග් එකට දාගමන ඒ බොටල් එක දාගත්තා ප්‍රෝටීන් එක තියෙන එක. ඊට පස්සේ පර්ස් එක දාගන්න ඕන හදිස්සියට මොන හරි ගන්න ඕන උනොත්. ඊට පස්සේ දාගන්න බොඩි ස්ප්‍රේ එකක්. මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන කූල් වතුර එකක්. ඊට පස්සේ පනාව තියෙනවා. දැන් ඔන්න ආයෙත් කාක් වෙනවා. වහිනවත් එක්ක ඒ තුන් ටික යන්නේ ආයෙත් එනවා. කොහොම හරි දැන් ඔන්න වැඩ ටික හරි උදේ වරුවේ දැන් ජිම් එකට යන්න තමයි හදන්නේ. ඉන්නකෝ මම ඔයගොල්ලන්ට පෙන්නන්න ෆුල් අවුට්ෆිට් එක. ඔන්න ඔහොම මම කියන්නේ ගෝල්ඩ් ලුක් එකක් තියෙන්නේ කියලා. ওই විදිහට තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ මම තිබුණා කොලෙජන් එක බොන්න. මම ඉක්මනට කොලෙජන් එක දාගෙන බිව්වා.
මම බොන්නේ ග්ලෝ කොලජන් එක. මට හිතෙනවා ඒක මාර මේ හොඳයි කියලා. ස්කින් එක ග්ලෝ වෙනවා කියලා. අනිත් ගොඩක් අය කියනවා ඒක නිකන් වැඩක් නැහැ කියලා. ඒ වුණාට අනේ මන්ද මට නම් මගේ ස්කින් එක ග්ලෝ වුණා කියලා හිතෙනවා. ඒකට ඒක නිසා මම ග්ලෝ කොලජන් එක බොනවා දැන් මේ දෙවෙනි මාස 2ක් කන්ටිනියස්ලි මම ඒක ගත්තා. ඉතින් දැන් ඔන්න වහිනවා වැස්සෙම යන්න හදන්නේ. මටත් කලින් මේ අම්මා ගිහිල්ලා. ඉතින් මේ දැන් ඔන්න බයික් එකේ අපි දෙන්න යනවා. දැන් මම කුඩේ ඉහළන් ආවේ කුඩේ හුලඟට යනවා. මේ කලිනුත් මේ වගේ බයික් එකේ ගිහිල්ලා කුඩයක් හුලඟට ගිහිල්ලා මේ සතියෙම ඒකේ නණයක් ගැරවිලා මේක රුපියල් 10ක් දීලා ඒ කුඩේ ගත්තා. දැන් ආයේ ඒක ඉහළන් යන්න බෑ. ඒකේ කැඩුනොත් එහෙම ආයෙ එකක් ගන්න නනේ. ඒක නිසා කුඩේ දාගෙන ඉතින් මේ තෙමිම ආවා. බෑග් එකේ වැඩි හරියක් තියෙන බෝතල්. ඉතින් මෙතෙන්ට ආවම ඔන්න යාළුවෙක් ඉන්නවා. උඩ පණ තියනවා. ඉතින් කාට හරි පෑගෙනවනේ. ඉතින් මට හිතුණා කාට හරි පෑගුණොත් කියලා. මොකද මේ චුට්ටක් පණ තිබුණා. මෙල්ල වගේ තමයි හිටියේ. හැබැයි මේ පණ චුට්ටක් තිබුණා. ඒක නිසා මම එතනින් අරගෙන එතන තිබ්බ මල් පෝච්චියක් උඩින් තිබ්බා. දැන් ඔන්න අපි ජිම් එකට ආවා. මට ජිම් එකේ වීඩියෝස් ගන්න බැරුණා. මොකද අද මම එද්දි ගොඩක් පරක්කු වෙලා. ඉතින් ඊට පස්සේ දැන් ඔන්න වර්ක්අවුට් කරලා පැය 2ක් විතර වර්ක්අවුට් කරලා දැන් ඔන්න යන්න හදන්නේ. ඊට පස්සේ ගෙදර ආවහම ඔන්න කුරුල්ලෝ ඇවිල්ලා පේනවනේ ගිරව් දෙන්නෙක් ඉන්නවා. දෙන්න මේ බතුත් කාලේ ඊට පස්සේ දැන් මේ කාමරංග ගහේ ගෙඩි ටික ඔක්කොම කාලා තියෙන්නේ. මම හිතන්නේ මේකේ කිසිම ගෙඩියක් හැදෙන එකක් නැහැ. මේ පාරනම් ගිය පාරනම් ගහ පිරීලා ගෙඩි තිබ්බා. ගිරව් ආවේ නැහැ. දැන් මේ පාර මම බත් දාන නිසාද මන්ද එතෙන්ට ගිරවල කොහොම හරි දැන් ඒ ටික ඔක්කොම කාලා. ඊට පස්සේ මම දැන් දවල්ට කන්න හදන වොෂ් එකක් දාගෙන කරගෙන චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා, අචාරු තියෙනවා, කරවල වගේ කුත් තිබ්බා ඒවත් දාගත්තා. මම දවල්ට විතරයි බත් කන්නේ. ඒක නිසා මම හොඳට කෑවා. ඊට පස්සේ මම චුට්ටක් වෙලා එතෙන්ට වෙලා ඉද්දි අපේ නංගී මල්ලි රාමෙන් එකක් හදනවා. මල්ලි දැන් තමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉරිලා ආවේ. දැන් වෙලාව 1:45 විතර ඇති. ඒ දෙන්න රාමෙන් හදන් කන. ඊට පස්සේ දැන් වෙලාව 4යි. දැන් මට තියෙනවා ක්ලාස් එකක්. දැන් මම ඒකට යන්න තමයි හදන්නේ. අද තියෙන්නේ මට grade 6 අයගේ ටියුෂන් ක්ලාස් එකක් ඉංග්‍රීසි. ඒක කරන්න තමයි දැන් මම යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද මම ක්ලාස් එක කරන්නේ කියලා. දැන් බලමු මේ ප්‍රශ්න වලින් කොහොමද ඔන්න ප්‍රශ්න අහලා කියන්නේ. උදාහරණ ප්‍රශ්න ටිකක් මම දීලා. හරිද? Who are you? ඔන්න බලන්න who කියන වචනේ ඇවිල්ලා. who කියන්නේ මොකද වචනේ තේරුම? කවුද? එතකොට who are you? තේරුම මොකද? ඔයා කවුද? ඊළඟට why. why කියන එකේ තේරුම මොකද්ද? ඇයි. ඉතින් මම ඔන්න ඔය විදිහට ක්ලාස් එක කරලා ගෙදර ආවා. වොෂ් දාලා කරා. මගේ ෆෝන් එක ඕෆ් වුණා වහිනවත් එක්ක. මේම චුට්ටක් charge එකට ගැහුවා. ඊට පස්සේ දැන් Netflix එකක් බලලා මම නිදා ගන්න තමයි හදන්නේ. ඔන්න ඔය විදිහටයි මගේ දවස ගත වුණේ. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. bye. මාව subscribe කරන්න.